අදත් අයිබෝන් කියලා පිළිගන්නවා ක්‍රිප්ටෝමානයට. ගෝල්ඩ් සහ රියල් එස්ටේට් කියන්නේ ගොඩක් අය දන්න දෙයක්. ශතවර්ෂ ගණනක අතීතයක් තියෙන ඇසෙට්ස් දෙකක්. අද අපි කතා කරන්නේ මේ දන්න දෙක සම්බන්ධයෙන් වැඩි දෙනෙක් තාම නොදන්න දෙයක් පිළිබඳව. අද අපි බලමු මේ දෙක ටෝකනයිස් වෙනවා කියලා කියන්නේ මොකද්ද? බ්ලොක්චේන් එකට එනවා කියලා කියන්නේ මොකද්ද කියලා. අපි මුලින්ම ගෝල්ඩ් උදාහරණයකට ගමු. හිතන්න ගෝල්ඩ් බා එකක් තියෙනවා. මේ ගෝල්ඩ් බා එක වෙනුවෙන් අපි ක්‍රියේට් කරනවා ටෝකන්ස් 10ක්. එතකොට මේ ටෝකන්ස් 10 බැක් වෙලා තියෙන්නේ අර ගෝල්ඩ් බා එකට. ඒ කියන්නේ ඒ ගෝල්ඩ් බා එක නියෝජනය කරනවා දැන් මේ ටෝකන්ස් 10න්. තවත් විදිහට කියනවා නම් මේ ගෝල්ඩ් බා එකේ ඕනර්ෂිප් එක අපි කන්වර්ට් කරනවා ඩිජිටල් ටෝකන්ස් 10කට. එහෙම කරලා ඒ ටෝකන්ස් බ්ලොක්චේන් එකේ රෙකෝඩ් කරනවා. මෙන්න මෙතනදී ඉතා වැදගත් අදහස් දෙකක් කියවුණා. එකක් තමයි ගෝල්ඩ් බා එක ටෝකන්ස් 10ට බැක් කරනවා කියලා කියපු එක. මේකෙන් සම්පූර්ණයෙන් කියවෙනවා අපි ටෝකන් එකක් අපිට හිතුවමතේ ඉෂූ කරන්න බෑ කියන එක. අනිවාර්යෙන්ම ඒ ටෝකන් එකට බැක් කරලා රියල් වර්ල්ඩ් එකේ ගෝල්ඩ් ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඒකෙන් තමයි ටෝකන් එකේ වටිනාකම පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ඊටාම සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ වගේම සෑහෙන ඔඩිට් වීමකට ලක් වෙන්න ඕන ක්‍රියාවක්. ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන ලෝ පිළිගත් ආයතන ප්‍රමාණයක් තියෙනවා. දැන් අපි අනිත් කාරණාව බලමු. ඒ තමයි මේ ටෝකන් එක බ්ලොක්චේන් එකේ රෙකෝඩ් කරනවා කියලා කියපු එක. මෙන්න මෙතනින් තමයි සම්පූර්ණ මේ ටෝකනයිස් ඇසට් වලට අනිත් ඩිජිටල් ඇසට්ස් වගේ ඔන්ලයින් ට්‍රේඩ් කිරීමේ හැකියාව ඇති වෙන්නේ. මෙතනදී ලැබෙන අනිත්වාසිය තමයි ඊටා කුඩා කොටස් වලින් අයිතිය ලබා ගැනීමේ හැකියාව නැත්නම් ෆ්‍රැක්ෂනල් ඕනර්ෂිප් කියන එක. දැන් අපි මේක රියල් එස්ටේට් වලට ආදිශ කරලා බලමු. රියල් එස්ටේට් ටෝකනයිස් කරනවා කියලා කියන්නේ රියල් එස්ටේට් ප්‍රොපර්ටි එකක අයිතිය ඊටා කුඩා කොටස් වලට වෙන් කරලා ඒක ටෝකන්ස් විදියට බ්ලොක්චේන් එකේ රෙකෝඩ් කරන එක. අපි උදාහරණයක් විදියට ඇපාර්ට්මන්ට් එකක් ගමු. මිලියන ගණනක් වටින ඇපාර්ට්මන්ට් එකක්. අපි මේකේ අයිතිය ටෝකන්ස් විශාල ගණනකට කන්වර්ට් කරනවා නැත්නම් බෙදනවා. එතකොට යම් කිසි කෙනෙකුට අර විශාල ඇපාර්ට්මන්ට් එකට ආයෝජනයක් කරලා මිලදී ගන්නවා වෙනුවට ටෝකන්ස් කීපයක් එයාට මිලදී ගන්න පුළුවන්. එතකොට එයාට ෆ්‍රැක්ෂනල් ඕනර්ෂිප් එකක් ලැබෙනවා ඒ ප්‍රොපර්ටි එකේ. මේ රියල් ස්ටේට් ටෝකන්ස් හරහා ප්‍රොපර්ටිස් ට්‍රේඩ් කිරීම ඩුබායි රාජ්‍ය මේ වන විටත් ආරම්භ කරලා තියෙන්නේ. XRP කරන්සි එක නැත්නම් ක්‍රිප්ටෝ කරන්සි එක පාවිච්චි කරලා එක්සත් අරාබි එමිරාජ්‍ය වැසියන්ට පුළුවන් ප්‍රොපර්ටිස් මිලදී ගන්න විකුණන්න ජාත්‍යන්තරව. ඉතින් මේ රියල් වර්ල්ඩ් ඇසෙට්ස් ටෝකනයිස් වීම හරහා බ්ලොක්චේන් සිස්ටම් එකට ඉන්ටිග්‍රේට් වීම ලෝකේ පුරා වේගයෙන් ඉදිරියටත් ව්‍යාප්ත වේවි. අපි තවත් වීඩියෝවකින් ටෝකනයිසේෂන් ගැන ගැඹුරට කතා කරමු. ක්‍රිප්ටෝමානය සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් දැම්මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා සියලු දෙනාට සුබ දවසක්.